ආයිබෝවන් ඔබම එක්ව සිටිනේ සෙල්විෂන් නිවස් සමගින් Google මැප් A හා B මාර්ග සිතියම් යාවත්කාලින කරයි. මාර්ග සංවාධන අධිකාරිය සමග එක්ව Google මැප් A හා B මාර්ග සිතියම් යාවත්කාලන කර ඇති බව ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවාධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ප්‍රධාන මාර්ගවල කිලෝමීටර් 12,000ක් පුරා Google සිතියම් තත්කාලන තොරතුරු යාවත්කාලන කිරීම ආරම්භ කර ඇති බවයි. මෙම මුලපිරීම මගින් සංචාරකයන්ට ඔවුන්ගේ ගමන් වඩාත් කාර්යක්ෂමව සැලසුම් කිරීමට උපකාරී කිරීම සඳහා මන්තීරු වැසීම සහ ඉදිකිරීමේ නිවේදන ඇතුළු තත්ත්ව අනතුරුවැංවීම් වර්ග 6ක් හඳුන්වා දී තිබෙනවා. අමාත්‍යවරයාගේ එක්ස් සිය ගිණුමෙහි තබා ඇති සටහනට අනුව නව විශේෂාංගය ගමන් ප්‍රමාදයක් අඩු කිරීමට මාර්ග සැලසුම් වැඩිදියුණු කිරීමට සහ මාර්ග භාවිතා කරන්නන් සඳහා අනපේක්ෂිත තදබදය අවම කිරීමට අපේක්ෂා කෙරේ. නවතම තත්කාලන කිරීම සඳහා ඔවුන්ගේ Google සිතියම් යෙදුම පරීක්ෂා කර බලා ගමන් කරන අතරතුර වැඩිදියුණු කළ දත්ත භාවිතා කරන ලෙස ඔහු මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටී. මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් 31 වන දින දක්වා නියම වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.